මම හිතනවා අත්දැකීම් කියලා කියන්නේ ෂෙයා කරගන්න තරම් වටින දෙයක්. හේතුව මොකද අපිට හැම අත්දැකීමක්ම ලබන්න තරම් අපේ ජීවිත කාලේ ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. එහෙම වෙලාවක අපි අනිත් අයගේ අත්දැකීම් වලට ඇහුම්කන් දුන්නාම සමහරක් වෙලාවල් වලදී අපිටත් ඒ අත්දැකීම ඒ විදිහටම ලැබුණා වගේ හරි එහෙමත් නැත්නම් මේක බාහිර කෙනෙක්ගේ අත්දැකීමක් තමයි කියලා හරි අපිට දෙයක් ඉගෙන ගන්න පුළුවන්. අපි දේවල් ඉගෙන ගන්නවා ක්‍රම වේද කිහිපයකට. ඇහුම්කන් දීමෙන්, එතකොට අපිම ඒක අත්දැකීමෙන්, කියවීමෙන්, ඔය වගේ දේවල් ඉමේජිනේෂන් වලින් ඔය වගේ ක්‍රම කීපයකට අපි දේවල් ඉගෙන ගන්නවා. ඉතින් මම කල්පනා කරා මගේ අත්දැකීම් සමහරක් දේවල් තියෙනවා ෂෙයා කරගන්න මට ආස හිතෙන. තව කෙනෙක් එක්ක ෂෙයා කරගන්න මට ආස හිතෙන. මම හිතනවා ඒව ඔයගොල්ලන්ගේ ජීවිතේටත් මොනවාම හරි දෙයක් දෙනවා නම් ඒව ෂෙයා කරගන්න තරම් වටිනවා කියලා. ඉතින් ඇත්තටම මේ මගේ තුන්වෙනි නවල් එකත් පබ්ලිෂ් වුණාට පස්සේ මට හිතුණා මම මෙහිම ෂෙයා කරන්න හිතන එක සමහරක් විට වැදගත් වෙන්න පුළුවන් කියලා. හේතුව එක තමයි සමහරක් වෙලාවල් වලදී අලුත් තරුණ පරපුර කියවන්න නැමියාවක් තියෙනවා කියලාත් මට හිතෙනවා. හේතුව ඒගොල්ලන් දැන් සෝෂල් මීඩියා කියන එක බැලුවාම හුඟක් තරුණ කට්ටිය මම දකිනවා එක කමෙන්ට්ස් දාලා තියෙනවා. ඒගොල්ලන් කියවන්න ආස් දේවල් ගැන කතා කරලා තියෙනවා. පොඩි දේවල් ලියලා තියෙනවා. එතකොට Facebook එකේ ලියන අය ගොඩාක් මම දකිනවා ඉන්නවා. Wattpad ඔය වගේ එක platforms වල ලියන අයත් ඉන්නවා. ඒගොල්ලන් විවිධ ශානරයේ දේවල් ලියනවා. එතකොට ඒගොල්ලන්ටත් දෙයක් වටිනකමක් එකතු කරන්න අපිට පුළුවන්. ඒගොල්ලන්ගේ ලිවීම් ගැන හොඳ කියවීමක් අපිටත් ගන්න පුළුවන්. ඒ වගේම අපේ දේවල් ෂෙයා කරගන්නත් පුළුවන්. ඉතින් මම කල්පනා කරා මීට අවුරුදු බර ගානකට කලින් ඇත්තටම අපි ඉස්කෝලේ යන කාලේ ඉඳෙද්දි මම 7 8 9 වගේ පන්තිවල ඉඳෙද්දි මගේ හිත මාර විදිහට ඇදලා ගන්න සමර්ථ වෙච්ච ලේඛකයෙක් තමයි W.A. සිල්වා කියලා කියන්නේ. එතකොට W.A. සිල්වා මිය ගිහිනුත් මම හිතන්නේ දශක ගාණක් වෙනවා අපි W.A. සිල්වා මහත්මයාගේ පොත් කියවන්න පටන් ගත්ත කාලේ. මට දැන් මේ වෙලාවේ ඒ පොත් ගැන කතා කරද්දී පුදුම රහක් ඒ රහ මේ දැනුත් මට දැනෙනවා එදා දැනිච්ච විදිහටම. ඒ කියන්නේ දැන් ගත්තොත් එහෙම මම දකිනවා ෂර්ලොක් හෝම්ස් පොත්. අපි පුංචි කාලේ ඉඳලම අපේ ආදරය ලබා ගන්න සමත් වෙච්ච පොත් අපි කියුවේ ට්‍රාන්ස්ලේට් කරපුවා සිංහල වලට චන්දන මෙන්ඩිස් මහත්මයා තමයි අපිට ඒවා ට්‍රාන්ස්ලේට් කරලා දුන්නේ. අපි පිස්සුවෙන් සෝෂල් මීඩියා පොත් කියවුවා. ඉතින් ඒ වගේ මේ W සිල්වාගේ පොතුත් ඔන්න ඔය වගේ පොඩි සෙන්ස් එකක් ඒ පොත්වලත් තියෙනවා. ලැන්ග්වේජ් එක ගත්තොත් මං හිතනවා ඒක අපිට ලියන්න අමාරු ලැන්ග්වේජ් එකක්. ඇත්තටම W සිල්වා මහත්තයා පොත්වල ලියලා තියෙන ලැන්ග්වේජ් එක. හැබැයි ඒක කියවන්න බැරි නෑ. දැන් මමත් සිංහල ඉගෙනගෙන තියෙන 11 වසරට එනකම් විතරයි. එතකොට අපි හැමෝම 11 වසරට එනකම් සිංහල භාෂාව සිංහල අය ඉගෙන ගන්නවා. ඉතින් මං හිතනවා W සිල්වාගේ පොත් කියවන්න බැරි නැහැ අපිට. කියවන්න පුළුවන්. ඒක අල්ල ගන්න ඕනි හරි තැනින්. අල්ලගත්තොත් පොත කවදාවත් බිම නම් තියන්න හිතෙන්නේ නැහැ. කොහොමද මේ අවුරුද්ද දෙක වගේ 7 වසරේ අවසානයේ වගේ තමයි මේ පොත් කියවන්න පටන් ගත්තේ. 8 9 වගේ වෙද්දි මුළු පොත් ලිස්ට් එකම කියලා ඉවරයි. මට මතක විදිහට පාසල් ගුරුවරී කියලා පොතක් තිබුණා. ඒක විතරයි මට කියවන්න බැරුණේ. මම මතකෙන් මේ පොත් ටික ලියාගත්තා. සුනේත්‍රා, සිරියලතා, රදල පිරිලුව, ඊට පස්සේ රිදී හවඩිය, ලේන්සුව, දල කුමාරි, දෙයියන්නේ රටේ, ලක්ෂ්මි. දැන් ඔය ලක්ෂ්මි කියන පොත මතක් වෙද්දී ඒකේ කතාව මාර ඒ කියන්නේ එක පැත්තකින් අභිරහස් වගේ අනිත් පැත්තෙන් එහෙන මේ උද්වේග කරයි අපිට හැම වෙලෙම ඒ කියන්නේ මුලදී තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. අවසානයේ යනකොට තමයි පොත්වල මේක මාරම අභිරහසක් හරි එන්නේ හැම එකක් වටේ තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. සුපිරිම සුපිරි පොත් ඇත්තටම. මට හිතා ගන්න බෑ
කොහොමද ඒ වගේ ඒවා ලියන්න පටන් ගත්තේ? සමහරක් ඒවා නිකන් සුරංගනා කතා වගේ මේ පැත්තකුත් ඒකේ තියෙනවා සමහරක් පොත්වල. දැන් ලක්ෂ්මීගේ වගේ පොතක් ගත්තොත් එහෙම තියෙනවා. එතකොට දැන් සිරියලතා වගේ පොතක් ගත්තොත් අනාථ තරුණී කියලා සිරියලතා නහොත් අනාථ තරුණී කියලා අනාථ වෙච්ච තරුණියක් ගැන පස්සේ එයාගේ විස්තර ඔක්කොම හොයාගන්න විදිය ඒක මාරයි ඇත්තටම ඒවා ලියලා තියෙන විදිය. හරිද? එතකොට ලක්ෂ්මී කියන පොත ගත්තොත් එහෙනම් මට අදටත් මතකයි ඒ ලක්ෂ්මී කියන සුරූපී කාන්තාවගේ ඒ සුන්දරත්වය වර්ණනා කරලා තියෙන පිටු ගානක් තනි ඡේදයක් විදිහට. මට ඒවනම් මතක් වෙද්දි මට හිතා ගන්න බෑ ඒව කොහොමද ලියන්නේ කියලා. දැන් අපි කොච්චර ලිව්වත් මට ඒ විදිහට ලියන්න මේ වැටහීමක් නැහැ. ඇත්තටම ඒක එන්නේ නැහැ. ඒ වුණාට මට ඒක කියවද්දි දැනෙන රහනම් හිතා ගන්න බෑ. ඔයගලන්ට පුළුවන් නම් මම දන්නවා ගොඩගේ එකේ තියෙන ওই පොත් ටික මම මේ ළඟදී පොත් කීපයක් ගත්තා. ওই විජේබාකොල්ලේ වගේ පොත් කීපයක්. අනිත් එක කියන්න ඕනේ මේ ඔක්කොම මම සල්ලි වලට අරන් නෙමෙයි. අපේ ගමේ ලයිබ්‍රරි එකකින් ඉස්කෝලේ ලයිබ්‍රරි එකකින් දහම් පාසල් ලයිබ්‍රරි එකකින් තමයි මේ ඔක්කොම ගොඩ දාගත්තේ මේ පොත් ටික ඔක්කොම කියවලා. ඉතින් මට ඒ කතාව මතක් වෙද්දී අදටත් හිතා ගන්න බෑ. මම ඔන්න ඕගලන්ට හොඳ කතාවක් කියන මම අහලා තියෙන්නේ මේ W සිල්වා ගැන. ඔන්න එක දවසක් මං හිතන්නේ මඩකලපුවට කොළඹ ඉඳන් යන කෝච්චිය වෙන්න ඕනි නයිට් ට්‍රේන් එකේ. දැන් නිදන මැදිරි තියෙනවනේ. ඉතින් නිදන මැදිරි වල දැන් නිදාගෙන දැන් කට්ටිය යනවා. දැන් ඔන්න එක ඇඳක පල්ලෙහා ඇඳේ WS ඉල්ලත් නිදි දැන් දුර ගමනක් යන්න. හරිද? උඩ ඇඳේ මිනිසයා දැන් ටෝච් එකක් හරි මොකක් හරි ලාම්පුවක් හරි පත්තු කරගෙන ඉන්නමලු දැන් නිවයි මේක කියලා දැන් බලාගෙන ඉන්නලු. දැන් WS ඉල්ලට නිින්ද යන්නෙත් නැතිලු. මොකද්ද මේ කියලා මේ කල්පනා කර ඉඳලා මේ දැන් ඉවසන්න බැරිම තැන දැන් නිින්දක් ඇත්තෙම නැහැ. දැන් මහරෑ දෙගොඩ හරි ජාම වෙනකනුත් දැන් මේ පහන මේ මොකක් හරි ටෝච් එක හරි මොකක් හරි ඒක නිවල නැහැ. ලයිට් එළියට යාට නිින්ද යන්නේ නැහැ. ඊට පස්සේ බැරිම තැන කිව්වලු මේ ඔහේ ඔන්න ඕක ඕෆ් කරගන්නවද දැන්වත් මට නිදා ගන්න කියලා කිව්වලු. නිදන මැදිරියක් දැන් ගත්තෙත් නිදාගෙන යන්න තියෙන උනාවටනේ. එතකොට උඩ ඉන්න මිනිස්සයක් වල පොඩ්ඩක් ඉන්නවකෝයි මම මේ කියවන්නේ WS ලගේ පොතක් මේක අතට ගත්තොත් ගත්ත තමයි ආයි කියවලා මිසක් විමින් තියන්නේ නැහැ කියලා. ඉතින් Tamanටම හොඳම කමෙන්ට් එක හම්බුණා වෙලාව. ඊට පස්සේ ඉතින් කට පියාගෙන WS පුළුවන් විදිහකට නිදාගෙන හරි ඇහැරගෙන හරි එතනින් එහාට ගියලු. ඕක හොඳ රස කතාවක් WS ඉල්ලටම වෙච්ච එයාගේ පොත් කියව. මම ඒක ඒ විදිහටම ගන්නවා ඇත්තටම. මගේ සමහර දහම් පාසල් ගිහිල්ලා දැන් ඔන්න හිතන්නකෝ දැන් හඳපාන කියන පොත මම අරගෙන ආවා කියලා. ඒතකොට 12 මාර වෙනවා ගෙදරේදී දහම් පාසල ඇරලා මම ලාමාසාරිය ගලවන්නේ රෑ 10ට 11ට අන්න ඒ වගේ. එතකොට මොකද ඒ ආපු ගමන් මම දවල්ට කන්නේ නැතුව එක දිගටම ලාමාසාරියවත් ගලවන්නේ නැතුව පොත කියවලා රෑ 10ට 11ට තමයි මේ ඇඳුම් මාරු කරගන්නේ දහම් පාසල් ගිහිල්ලා ඇවිල්ලා. ඉතින් අම්මගෙන් හොඳ දේශනා ඉතින් ඒවට හම්බ වෙනවා ඒ කාලේ. ඒ වුණාට හරිම රසවත් ඒව මතක් කරද්දි මොකද ඒ පොත් මට අහුනේ නැහැ තව කෙනෙක් ඒ ස්ටයිල් එකට ලියලා තියෙන. ඒක මාරයි. ඒ වචන සමහරක් ඒවා අපිට ෆැමිලියර් නැහැ. හැබැයි අපිට ඒ වචන යෙදෙන තැන අනුව හිතා ගන්න පුළුවන් රයිට් මේකට තමයි මේ ලියලා තියෙන්නේ. ඉතින් මම ඔය අලුතෙන් ලියන නංගිලා මල්ලිලට මම ආරාධනා කරනවා WS ඉල්ලගේ පොත් කියවන්න. හරිද? ඒක ඔයගලන්ට ෆැමිලියර් නැති වෙයි. මොකද මේ අපි මේ වර්තමානයේ කියවන පොත් නවකතා ඒවයේ තියෙන භාෂාව නෙමෙයි ලියලා තියෙන්නේ. නමුත් ඒක හරියට කැප්චර් කරගත්තට පස්සේ ඒක හරියට අල්ලගත්තොත් ඒ ලැන්ග්වේජ් එකේ පොතක් දෙකක් කියවද්දි වැඩේ ගොඩ දා ගන්න පුළුවන් කියලා. මම 8 වසරේදී වගේ ඕක ගොඩ දාගත්තා. ඒතර ඕගොල්ලන් වගේ අපි සිලබස් එක විතරක් සිංහල ඉගෙන ගත්ත කට්ටිය. ඉතින් ඕගොල්ලන්ට ඒක ගොඩ දා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මට ඒක හොඳටම ෂුවර්. ආසාවෙන් කියවන්න මොකද පොතේ එන්ඩ් එක amazing. ආයි ඒක ගැන හිතන්න දෙයක් නැහැ. මාව ට්‍රස්ට් කරලා කියවන්න. ලැන්ග්වේජ් එක පොඩි අමාරු ගතියක් තියෙනවා. හැබැයි ඒක යෙදෙන විදිහට තේරෙනවා. කොච්චර රස සාගරයක්ද කියලා මේ WS සිල්වාගේ පොත්. ඒක නම් කියලා වැඩක් නැහැ. මම අද උගලන්ට මේ වීඩියෝ එක ගෙනාවේ මට මතක් වුණා මේක මෙහෙම දෙයක් නේද කියලා. මොකද මේ WS සිල්වා මහත්තයා ගැන මතක් කරා මේ අපේ මේ මහින්ද ප්‍රසාද් මසිබුල මහත්තයා එදා මගේ පොත ලොන්ච්
කරපු වෙලාවේ ඒ රසය ගැන විවිධ රස අපි කියවද්දී අපිට අහු වෙනවනේ. ඉතින් මම යෝජනා කරනවා හොයාගන්න මේ පොත් සෙට් එක කොහොම හරි ලයිබ්‍රරි එකකින් හරි සල්ලි දීලා ගන්න උනත් ලොකු වේදමක් කියන්නේ මම හිතන්නේ ලොකු ගණන් නැහැ ඒ පොත්. හැබැයි ටිකක් මහත බතල පොත් තියෙනවා. සාමාන්‍ය ලක්ෂ්මී එහෙම ටිකක් මහතයි. ඊට පස්සේ හිඟන කොල්ලා ඒවා ටිකක් ග්‍රද්දල පිරිලුව නියම පොත්. හරිද? ආස හිතෙනවා කියවන්න. ඔයගලන් ඒවා මම දන්නවා බහුතරයක් අය දැන් කියවලා නැහැ ඕවා. මම කියන්නේ කියවන්න, කියවලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න, ඒවත් ටච් කරන්න. අපි ට්‍රෙන්ඩ් එකට යනවා ඕවා මේ සෝෂල් මීඩියා ඔය ඔක්කොම හරි. හැබැයි අපි එක එක රස වර්ග හරි බලන්න මනුස්සයා කියන කෙනා ආසයිනේ. ඒක බලන්න ඒක කොහොමද කියලා පොත් 6ක් 7ක් කියවන්න. කියවලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. මොකද අනිවාර්යයෙන් මට සහතික කරලා කියන්න පුළුවන් ඕගොල්ලන්ගේ ලැන්ග්වේජ් එක ඉම්ප්‍රූව් වෙනවා. දැන් මේ පොත් සෙට් එක මෙතන පොත් 20ක් විතර 20කටත් වඩා මම හිතන්නේ තියෙනවා WS මේ ෂූරින් ගේම් නවකතා චක්‍රවර්ති කියලා කියන්නේ WS සිල්වට. හරිද? ඉතින් පොත් 20කට වඩා තියෙනවා. කියවන්න අරගෙන. කියවුවොත් ඕගොල්ලන්ගේ ලැන්ග්වේජ් එක මාර විදිහට රිච් වෙයි. හරි ලස්සනට ලියන්න පුළුවන් වෙයි. ඕගොල්ලන්ටත් නිකම්ම පොතක් ලියලා සල්ලි ටිකක් ගන්න එක හරි පොතක් ලියලා පොපියුලර් වෙන එක හරි ඒකත් ඉක්මවා ගිහිල්ලා ඕගොල්ලන්ට හොඳ ලකුණක් තියන්නත් පුළුවන් වෙයි. මෙයාගේ පොත්වල ලැන්ග්වේජ් එක මාර රහයි කියන එක ඒ ක්වොලිටි එක වැඩි කියන එක ඒක වෙයි. මම ඉතින් යෝජනා කරනවා ලියන කට්ටියට විශේෂයෙන්ම කියවන්න. අරගෙන කියවන්න මාර වටිනවා කවදාවත් ඒකේ වටිනාකම අඩු වෙයි කියලා නම් හිතන්න එපා. ඔයගලන්ට ලයිෆ් ටයිම් මේකේ වැලියු එකක් ඇඩ් වෙනවා මේ පොත් සෙට් එක කියවුවා. අඩු ගානේ පොත් 6ක් 7ක්වත් කියවන්න කියලා මම යෝජනා කරනවා. ඉතින් මේ මම හිතනවා මේ ඔයගලන්ට මේක අලුත් අදහසක් වෙයි කියලා. හොඳට කියවන්න, හොඳට ලියන්න, හැමෝම ලියන්න. ඒක හරි වටින දෙයක් ඇත්තටම. W සිල්වා නවකතා චක්‍රවර්ති W සිල්වා ෂූරින්ගේ පොත් කීපයක් කියවන්න. හොඳට කියවලා අදහස දෙන්න කොහොමද තත්ත්වය කියලා එකක් හරි කියවලා ඔයගලන් කියන්නකෝ බලන්න මොකද තත්ත්වය කියලා.